සුබ දවසක් ඔයාලට. ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මං ඔයාලා හමුවට ආවා. අද අපි කතා කරන්නේ ඔබ යම්තාක් දුරකට දන්න යම්තාම් දුරකට නොදන්න කරුණු 10ක් ගැන. මොනවාද ඒ කරුණු? බලන්නකෝ ඔයත් ඒවා දන්නවද කියලා. අද මුලින්ම කතා කරන්නේ චොක්ලට් කතාවක් ගැන. අපි හැමෝම චොක්ලට් කනවා. චොක්ලට් කෑමෙන් ගණිතමය හැකියාවන් දියුණු වෙනවා කියලා පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙනවා. ලෝකේ ගොඩාක් චොක්ලට් වර්ග තියෙනවා. හැබැයි ඩාර්ක් චොක්ලට් ආහාරයට ගැනීමෙන් අපේ මනස සංසුන් වෙනවා. ඒ වගේම දියුණු වෙනවා කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඒ වගේම චොක්ලට් හැදුන හැටි ගැන රසබර කතා ගොඩක් තියෙනවා. අපි ඒකත් වීඩියෝ එකකින් ගේන්නම්කෝ. ඊළඟ කතාව පූස ගැන. පූසන්ට පැණි රස දැනෙන්නේ නැහැලු. ඊට හේතුව ඔවුන්ගේ දිවෙහි පැණි රස හඳුනා ගැනීමට දායක වෙන රසායනික පිටලා නැහැ. ඉතින් මේ නිසා පැණි රස ආහාරයක් ඔවුන් ආහාරයට ගත්තත් එහි රසය නම් ඔවුන්ට විඳින්න බෑ. ඊළඟ කතාව නම් වැදගත් වෙන්නේ පිරිමි පුද්ගලයන්ට. බලන්න මේ කතාව ඇත්තද කියලා. නොසන්සුන්තාවයට පත් වෙලා ඉන්න පිරිමි පුද්ගලයන්ට ආහාර දකිද්දි සංසුන් වෙනවලු. කෝපයෙන් තරහෙන් ඉන්න පිරිමි අය තමන් ආස කරන ආහාරයක් දැක්කාම ඒ තරහ ගතිය මග ඇරිලා යනවා කියලා තමයි පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙන්නේ. ඉතින් ඔබ හිතනවද මේක ඇත්තක් කියලා? එහෙනම් කමෙන්ට් එකකින් දාන්නකෝ. ඒ වගේම තමයි ලෝකයේ ඉන්න 95% දෙනෙකුටම රූපවාහිනිය නරඹද්දි රූපවාහිනී ශබ්දය ඔත්තේ සංඛ්‍යාවක තියෙනවා බලන් ඉන්න බැහැලු. ඉතින් ඕන් කරන්නේ ඒ ඉරට්ටේ සංඛ්‍යාවට මාරු කිරීම. සමහරට ඔබත් එහෙම වෙන්නේ නැති. හැබැයි ඒ පිළිබඳ උවමනාවෙන් බලලා නෑ නේද? එහෙනම් ඔබත් බලන්නකෝ ඔබත් මේ 95 දෙනා අතරට එක් වෙනවද කියලා. ලෝකයේ විසන 70%ක් දෙනා ඇවිද යන විට තමන්ගේ ඉදිරියෙන් එන අයෙකු මගහැරීමේ චේතනාවෙන් ජංගම දුරකථනය දෙස බැලීමට හෝ ජංගම දුරකථනයෙන් බොරුවට කතා කර යාමට පුරුදු වෙලා තියෙනවා කියලා සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා. සමහරට ඔයත් මේ වැඩේ කරනවා නම් ඇති. හැබැයි ඔයා විතරක් නෙමෙයි ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් මේ ක්‍රමය අනුගමනය කරනවා. ඒ වගේම 90%ක් දෙනා යමෙක් Tamanට පැවසූ දෙයක් නොතේරෙනවනම් නැතිනම් ඇහුනේ නැත්තම් බොරුවට සිනාසෙනවා කියලා සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මේ අත්දැකීමට නම් වත් අනිවාර්යයෙන්ම මුහුණ දීලා ඇති. බොහෝ විට බයික් එකේම යද්දි අපිට ඉස්සරහා ඉන්න කෙනා කියන දෙයක් ඇහුනේ නැත්නම් අපි කරන්නේ බොරුවට hina වෙන එක. ඔයත් එහෙමද? තවත් රසකතාවක් තමයි මෙන්න මේක. ඔයාටත් තියෙනවද වසර 7කට වඩා පැරණි මිතුදමක්? සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා සාමාන්‍යයෙන් වසර 7කට වඩා පැවතුන මිතුදමක් ජීවිත කාලය පුරාම තියෙනවා කියලා. ඒක නම් හරි ලස්සන කතාවක් නේද? ඔයාටත් ඇති ඒ වගේ ඔයා ළඟින්ම ඉන්න ඔයාගේ හැම දෙයකටම උදව් කරන යාළුවෙක්. බය වෙන්න එපා. ඒ යාළුකම හැමදාම තියෙයි. ඒ වගේම තමයි අපි කළු පෑනකින් ලියන දෙයකට වැඩිය නිල් පෑනකින් ලියන දෙයක් මතක තබා ගැනීමේ සම්භාවිතාවය වැඩි. ඒ වගේම තනි පාටකින් ලියූ දෙයකට වඩා විවිධ වර්ණයන්ගෙන් ලියූ දෙයක් මතක තබා ගැනීමේ සම්භාවිතාවයත් වැඩි බව විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඔබ බොහෝ විට පාඩම් කටයුතු කරද්දී මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න. ඔයත් ගොඩක් වෙලාවට වැදගත් කරුණු හයිලයිට් කරනවා ඇති. ඊට හේතුව ඒ ක්‍රමයට අපි පුරුදු වෙන්න හේතුව හයිලයිට් නිර්මාණය කරන වර්ණයන් නිසා අපේ මතක ශක්තිය වැඩි කර ගැනීමට ඒක උදව් වෙනවා. ඔයත් නපුරු හීන එහෙම දැකලා තියෙනවද? අධ්‍යයන වලින් හෙළි වෙලා තියෙනවා අපි නිදා ගන්නා කාමරේ සීතල වැඩි වෙන විටම අපිට නපුරු හීන පෙනීමේ සම්භාවිතාවය වැඩි කියලා. සමහරට ඔයත් නපුරු හීන දැකලා ඇති. බැසි දවස්වලට වගේ ගොඩක් සීතල දවස්වලට මේ දේ සිද්ධ වෙනවා කියලා තමයි සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙන්නේ. ඒ වගේම 93 දෙනෙක් නිදා ගැනීමට පෙර Taman නිදා ගන්න පැය ගාන ගණනය කරනවා කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි රැට නිදියන්නේ යද්දි මම උදේට නැගිටින්නේ මෙන්න මේ වෙලාවට කියලා ගණනය කරලා එලම් එහෙම තියාගෙන තමයි නිදාගන්නේ. හැබැයි ඔබ විතරක් නෙමෙයි ලෝකේ ඉන්න 93 දෙනෙක්ම මේ දේ සිද්ධ කරනවා. එහෙනම් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඔයාට මේ දේවල් ගැන මොනවද හිතුනේ කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒකට subscribe button එක ඔබලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් මං අදට සමුගන්නම්. මං හර්ෂී.